හරි. පළවෙනි වීඩියෝ කණ්ණාංක කියවීම සහ ලකුණු ගැනීම. හරි. ප්‍රස්ථාර ගාන කරන්න යනවනම් මම කියව මුලින්ම ඔයා කණ්ණාංකයක් කියවන්න දැනගන්න ඕනේ. ඒ කණ්ණාංකය ලකුණු කරන්න දැනගන්න. හරි. කණ්ණාංකයක් කියවන්න යද්දී. හරි. කණ්ණාංකයට කලින් ඇල්ෆබෙට් එක ගත්තා. ඇල්ෆබෙට් එකේ A B C D කියලා කියාගෙන යද්දී අන්තිමට කියවෙන්නේ කොහොමද? අන්තිමට කියවෙන්නේ X Y Z කියලා නේද? හරි. අපිට Z කියන එක වැඩන්න. පිළිවෙල මොකද්ද? X Y Z. මුලින්ම X ඊළඟට Y ඊළඟට Z. අපිට Z කියන එක වැඩන්නේ. මොකද අපිට තියෙන්නේ X අක්ෂය හා Y අක්ෂය කියන අක්ෂ දෙක විතරයි. අපිට Z අක්ෂයක් තියෙනවනේ. ඒකෙන්ද Z වැඩක් වෙන්නේ නැහැ. මම මේක කිව්වේ මුලින්ම හැමතිස්සෙම පටන් ගන්නෙ කියවන්න පටන් ගන්නෙ ලකුණු කරන්න පටන් ගන්නෙ මොනා කරන්න පටන් ගන්නෙ අපි X ගෙන්. මුලින්ම කියවෙන්නේ X නේ. XYZ කිව්වම මුලින් කියවෙන්නේ X. එහෙනම් X ගෙන් තමයි හැමදේම පටන් ගන්න. ඔයා හිතන්න අපි කණ්ණාංකයක් කියවනවා. මෙන්න මේ කණ්ණාංකය. 2,3. හරිද? 2,3 කියලා අපි කියවනවා නේද? මුලින්ම 2 කියලා කියවෙන්නේ X ට අදාළ කණ්ණාංකය. 3 කියලා කියවෙන්නේ Y ට අදාළ කණ්ණාංකය. එහෙනම් මේ ගානේ හැටියට X තමයි 2 වෙන්නේ, Y තමයි 3 වෙන්නේ. තව උදාහරණයක් බලන්න. ඔයා හිතන්න මෙහෙම. 5 ඍණ 1. හරි. මේ කොහොමද? නිකම්ම x, y කියලා දාගත්තා. එහෙනම් x ට අදාළ වෙන්නේ 5, y ට අදාළ වෙන්නේ ඍණ 1. හරිද? තව උදාහරණයක් බලන්න. බිංදුවේ බිංදුව. හරි. මේකෙන් කියන්නේ මොකක්ද? මේකෙන් කියන්නේ අර විදියමයි. x, y දාගත්තා. x ට අදාළගේ බිංදුවයි, y ට අදාළගේ බිංදුවයි. බිංදුව ලක්ෂය. හරිද? පැහැදිලිද? ඔහොමයි කණ්ණාංකයක් කියවගන්න. මුලින්ම කියවෙන්නේ හැමතිස්සෙම x, ඊළඟට කියවෙන්නේ y. අපි මාක් කරන්න යනවා කියලා හිතමු. මාක් කරන්න යනවනම් මුලින්ම මාක් කරන්නේ x, ඊට පස්සේ ඊට අදාළ y ගැඩියට ආවා. ඒ දෙක හම්බෙන තැන මාක් කරන්න. හරි. උදාහරණයකට යමු බලන්න. පළවෙනි උදාහරණය උඩ තියෙන. මොකද්ද? 2,3. හරි. 2,3. මං කිව්වා ලකුණු කරන්නේ මුලින්ම x. x ට අදාළගේ කීයද? 2යි. මෙන්න x ට අදාළ 2 කියන අගය. හරිද? y ට අදාළගේ 3යි. y ට අදාළගේ කියන්නේ 3. මෙන්න y ට අදාළව 3. හරි. එහෙනම් මේ දෙක දික් කරාම හම්බෙන තැන තමයි පළවෙනි කණ්ණාංකය ඉන්නේ. අපි A කියලා මාක් කරමු. හරිද? හරි. මේක ඇවිල්ලා A. ඔන්න අපි ඒව මාක් කරමු. ඒ විදිහටම යම් B ට. මේක ඇවිල්ලා B. හරි. B කියන්නේ මොකද්ද? 5 ඍණ 1. මුලින්ම ගන්නෙ මොකද්ද? x. හරි. x ට අදාළගේ 5. මෙන්න 5. x ට අදාළවා මෙන්න 5. හරිද? හරි. ඊළඟට y ට අදාළගේ ඍණ 1. y ට අදාළවා ඍණ 1 මෙතන හම්බ වෙනවා. මෙන්න ඍණ 1. හරි. එහෙනම් ඍණ 1 මෙහෙට දික් කරා. 5 මෙහෙට දික් කරා. හම්බ වෙන තැන මෙතන b කියලා මාක් කරා. මම මේ ඊතල දැම්මේ ඔයාලට පෙන්වන්න. ඔයා මේ ඊතල දාන්න උවමනා නැහැ. හරිද? හරි. ඊළඟ ලක්ෂ්‍ය බලමු. බිංදුව ගමා බිංදුව. x ට අදාළගේ බිංදුවයි. x ට අදාළව බිංදුව කියන්නේ මෙතන. y ට අදාළගේ බිංදුවයි. y ට අදාළවත් ආව බිංදුව කියන්නේ මෙතන. එහෙනම් ඇත්තටම c කියන්නේ මේ ඇවිල්ලා මෙන්න මේ කණ්ඩාංක අක්ෂ පද්ධතියේ මූල ලක්ෂය. අපි මේකට කියනවා මූල ලක්ෂය. හරියටම xy කැපෙන තැන. හරිද? හරි. ඊළඟට මේ වගේ වාට ඕන කණ්ඩාංකයක් මාක් කරන්න පුළුවන්. හරි. කමන්නේ. අපි තව දෙකක් විතර මාක් කරමු. ඔයා හිතන්න මෙන්න මේ කණ්ඩාංකය. 3/5. හරි. මේකට අදාළ x කීයක් වුණාද? දැන් හිතින් අර ලියන්න ඕනේ නැහැ හිතින් අර. x කීයගේ 3යි. x කී 3ට ආවා. මෙන්න 3. y කීයගේ 5යි. මෙන්න මෙතන 3, මෙතන 5. ඔය දෙක හම්බෙන තැන වෙන්නේ මෙන්න මෙතන. ඒක අපි නම් කරමු d කියලා. හරි. තව එකක් බලන්න. ඍණ 2 ඍණ 3. හරි. x ට අදාළගේ කීයද? x ට අදාළගේ ආවා ඍණ 2යි. මෙන්න ඍණ 2. y ට අදාළගේ ඍණ 3. මෙන්න ඍණ 3. ඔය දෙක හම්බෙන තැන ඇවිල්ලා මෙතන. එහෙනම් එතන නම් කරමු අපි e කියලා.
මෙන්න E. මේක D. හරි. දැන් ඔය කණ්ඩාංක මාක් කරා වගේම තව කණ්ඩාංක જાතියක් තියෙනවා මාක් කරා. සමහර වෙලාවට හැමතිස්සෙම නෙමෙයි. සමහර වෙලාවට මේ කණ්ඩාංක මාක් කරන්න යද්දී ඔයාලට පැටවෙනවා. මොන වගේ ඒවා? මේක බලන්න. ඔයා හිතන්න කණ්ඩාංක තියෙනවා මේ 0.5. එහෙම නැත්නම් 0.3. හරිද? ආයෙත් 4.0. එහෙම නැත්නම් -2.0. මොකද්ද වෙනස? ඔයාලට බැලුවාම පේනවා මේ කණ්ඩාංක සෙට් එකේ හැමතිස්සෙම xy දෙකටම ධන හෝ ඍණාගයක් තිබ්බා. හැබැයි මෙතනට ආවම එක්ක x එක්ක y දෙකෙන් එකක් බිඳුව වෙලා තියෙනවා. ඔය කණ්ඩාංක මාක් කරන්නේ නැති සමහර වෙලාවට පැටලෙන්න පුළුවන්. හරිද? මෙහෙම. පළවෙනි දෙක ගමු. මෙන්න මේ ජෝඩු. උඩම තියෙන ජෝඩු. ඒ ජෝඩුව ගත්තොත් අපි xy මාක් කරොත් x, y x, y මේ දෙකේ හැමතිස්සෙම බිඳුව වෙලා තියෙන්නේ මොකද්ද? x නේද? හරි. x බිඳුව වුණා කියන්නේ මොකද්ද? x බිඳුව වුණා කියන්නේ මේ හරිය තියෙන්න පුළුවන්ද? මේ ඉරෙන් මේ පැත්තේ තියෙන්න බෑ. ඒ හැම තැනකම x ඇවිල්ලා 1, 2, 3, 4, 5, 6, 7, 8. මේ පැත්තට ගියොත් x ඇවිල්ලා ඍණ 1 වෙනවා, ඍණ 2 වෙනවා, ඍණ 3 වෙනවා, ඍණ 4 වෙනවා, ඍණ 5 වෙනවා. එහෙ ඉන්නත් බෑ. x බිඳුව කියන්නේ හරියටම මෙන්න මේ ඉර උඩ තමයි ඉන්නේ. තේරුණාද? ආයෙ බලන්න. මෙතනට આવුත් මේ ඉර දිගේ යන හැම තැනකම x ඇවිල්ලා ඔයා හිතුවොත් මෙන්න මේ ඉර ගත්තොත් මේ ඉර දිගේ යන හැම තැනකම x 1යි. මේ ඉර දිගේ යන හැම තැනකම x 2යි. මේ ඉර දිගේ යන හැම තැනකම x 3යි. මේ පැත්තට ආව මේ ඉර දිගේ යන හැම තැනම x ඍණ 1යි. ඍණ 2යි. ඍණ 3යි. හරියන්නේ නැහැ. හැබැයි අපි මේ ඉර දිගේ ගත්තොත් එතන x බිඳුව වෙනව නේද? ඉර දිගේ හැම තැනකම x බිඳුවයි. හරි. එහෙනම් අපි දන්නවා මේ ඉරේ තමයි තියෙන්නේ. හැබැයි ඉරේ කොහෙ තියෙනවද දන්නේ නැහැ. ඒක තමයි y කණ්ඩාංකය කියන්නේ. බිඳුවේ 5. මේ ඉරේලු තියෙන්නේ හැබැයි y ගේ කණ්ඩාංකය 5යිලු. එහෙනම් තියෙන්නේ මෙතන. මේකට අපි කියමු h කියලා. h තියෙන්නේ මෙතන. ඊළඟට බිඳුවේ ඍණ 3. මේ ඉරේ තියෙන්නේ x බිඳුව නා කියන්නේ මේ ඉරේ තියෙනවා. ඍණ 3 කියන්නේ මෙන්න මෙතන. අපි ඒකට දාමු q කියලා. හරිද? හරි. ඔය විදිහටම ඔයා හිතනවා මේ කණ්ඩාංක දෙක. මේ කණ්ඩාංක දෙකට x, y කියලා දැම්මා. x, y x, y. මේ දෙකේ හැමතිස්සෙම බිඳුව වෙලා තියෙන්නේ y ව. හරි. අර විදිහටම හිතුවා. මේ ඉර දිගේ යනවා. මේ ඉර දිගේ යනවා කියන්නේ y 1 වෙනවා. මේ ඉර දිගේ යනවා කියන්නේ y 2 වෙනවා. මේ ඉර දිගේ යනවා කියන්නේ y 3 වෙනවා. මේ ඉර දිගේ යනවා කියන්නේ y 4 වෙනවා. එහෙනම් මේ ඉරෙන් උඩ තියෙන ඔක්කොගෙම y ගියගයක් තියෙනවා. බිඳුව නෙමෙයි. මේ ඉරෙන් පහළ බලමු. y ගියගේ ඍණ 1යි, ඍණ 2යි, ඍණ 3යි, ඍණ 4යි. හරියනවාද? නෑ. එහෙනම් y බිඳුව වෙනවා කියන්නේ හරියටම මේ ඉර උඩ තියෙන. y ගේ බිඳුව මෙතන. y ගේ බිඳුව කියන්නේ මෙන්න මේ ඉර උඩ තියෙන. හරි. ඒ ඉර උඩ කොහෙද තියෙන්නේ? ඒක බලන්න මේකේ. x ගේ 4. y බිඳුව උනාලු x ගේ 4ලු. y ගේ බිඳුව කියන්නේ මේ රේඛාව කියලා අපි දන්නවා. දැන් කියනවා x ගේ 4ලු. එහෙනම් මෙන්න මෙතන. මේකට අපි කියමු p කියලා. ඔන්න p. හරි. ඊළඟ කණ්ඩාංක වලට මේකට කියමු m කියලා. m හොයමු. y ගේ බිඳුව. මෙතන බිඳුව තියෙනවා. ඒ කියන්නේ මේ රේඛාව උඩ. හරිද? ඒ රේඛාව උඩ ඍණ 2. x ඍණ 2 වෙනවා. එහෙනම් හරියටම මෙතන. මෙතන තමයි m තියෙන්නේ. හරිද? කණ්ඩාංක මාක් කරන කතන්දරේ උච්චරයි. මොකද්ද මතක තියාගන්න ඕනේ? ඇල්ෆබෙට් එකේ පිළිවෙලට යද්දී xy ඉසෙල්. මුලින්ම කියවෙන්නේ x. එහෙනම් මුලින්ම මාක් කරන්නේ ලකුණු කරන්නේ කියවන්නේ හැමදේටම ගන්න x. ඊට පස්සේ තමයි y ගැන බලන්නේ. හරි. ඒ විදිහට අපි කණ්ඩාංක දෙක මාක් කරා. අවුලන්නේ. ඊට පස්සේ විශේෂ කණ්ඩාංක පැත්තකට ආවා. මොනවාද? එක තැනක් බිඳුව වෙන කණ්ඩාංක. ඒ කණ්ඩාංක මාක් කරන්න යද්දී x බිඳුව කිව්වොත් එන්නේ x ගේ බිඳුවට ආවා. මේ පැත්තට ගියොත් x ඍණ 1 වෙනවා හරියන්නේ නැහැ. මේ පැත්තට ගියොත් x 1 වෙනවා හරියන්නේ නැහැ. එහෙනම් x බිඳුව කිව්වම අනිවාර්යෙන් මේ ඉර උඩ තියෙන්නේ. හරිද? y බිඳුව කිව්වොත් බිඳුවට ආවා. මේ පැත්තට ගියොත් y 1 වෙනවා. මේ පැත්තට ගියොත් y ඍණ 1 වෙනවා. හරියන්නේ නැහැ. y බිඳුව කියන්නේ නම් මේ ඉර උඩ. හරිද?
ඒක මතක් කරගත්තා. ඊට පස්සේ දීලා තියෙන කණ්ඩාංගයේ ලකුණු. හරි. කණ්ඩාංග ලකුණු කිරිල්ල ඔච්චරයි. පළවෙනි තියරි කෑල්ල ඉවරයි. අපි එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් දෙවෙනි තියරි කෑල්ලත් එක්ක හම්බෙමු.